ලංකාවේ අපේම කර්මාන්ත ශාලාවල හදන වසර 15ක් වග කියන අංක 1 සිවිලිම් ෂීට් එක iPanel. හරින් ෆර්නෑන්ඩුලා වගේ කසඩයෝ මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් සුපිරිම ආතල් ගත්ත එකකින් ඔබට ජීවිතේට පාර්ලිමේන්තුවට එන්න හම්බ වෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න ඈ. ජනාධිපතිවරයාට නිින්ද ගියාද නැද්ද කියන උඹලට අදාළ නැහැ. තොපිට නිින්ද යන්නේ නැහැනේ. යාන වාහන ටික නැහැනේ. මහජන මුදල් වලේ තොපිය නඩත්තු වුණානේ. ඒ ක්‍රමවේදේ නැහැනේ දැන්. දරුවෝ ලයිව් එකේ බලන් ඉන්නකොට දරුවෝ හાર્ට් දාන්න නැතුව තොපේ හොර ගෑනු වෙලා හાર્ට් දාන්න දැකෝ. තොපිට වගේ උට කෙලෙවෙච්ච අවස්ථාවක් මේ ජීවිත කාලේ මම දැක්කේ නැහැ. එහෙම හොරෙක් කියලා අධිචෝදනාපත් වුණ පව්ව දහම එළියට දාන එක දානවම තමයි. රටේ මිනිසුන් තොපිට වැඩිය ඉදිරියෙන් ඉන්නේ. අයිබෝවන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙසම. ඔයගොල්ලන්ට මේ විපක්ෂයේ අඳුනා ඇහෙනව නේද නිරන්තරයෙන්? ඇයි ඒ අඳුනා ඇහෙන්නේ? අඳුනා ඇහෙන්න හේතුව තමයි ඔවුන් හොඳට මේ මහජන මුදල් වලින් හොඳට ආතල් ගත්ත සෙට් එකක්. ඔවුන් බලේ ඉන්නකොට පුදුම ආතල් ගත්තා. ඉතින් ඒ ආතල් ටික නැතිවීම පිළිබඳ පුදුම ඇරියස් එකක් තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක, විශේෂයෙන් අනුර කුමාර දිසානායකත් එක්ක. හරින් ෆර්නෑන්ඩුලා වගේ කසඩයෝ කාලකන්‍යෝ we are part of India. එහෙම කාලකන්‍යෝ සුපිරි ආතල් ගත්තවුන් තමයි මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින්. සුපිරිම ආතල් ගත්ත එකකින්. ඊට අමතරව ඔයගලට කියන්න ඕන මෙයා මේ සුද්ධෝදන වගේ කතා කරාට රනිල්ගේ ආණ්ඩුව කාලේ රනිල්ව ගේන්න ප්‍රධාන කොටම ගේම් එක ගහපු කොටමට ඔයගොල්ලෝ හොඳටම දන්නවා. දැන් එයා කියනවා ඒ වෙලේ රට බාරගන්න එකෙක්වත් හිටියේ නැල්ලු. ගෝතයෝ බූරුවෝ දැනගනින්. ඡන්දයක් තිබ්බ පාර්ලිමේන්තුවේ. ඒ ඡන්දෙ තිබ්බේ කවුද අනිත් පැත්තෙන් හිටියේ? මතක නැද්ද? ඡන්දයක් තියන්නේ නැහනේ බෑ. ඒක පාර්ශ්වයක වුණා. දෙපාර්ශ්වයක් ඉන්න හින්දානේ බලර පාර්ලිමේන්තුවේ මැද පුටුව තියාගෙන ඡන්ද ටික වැඩි එනකොට ඔබ පිටිපස්සට ඇඟිල්ල දික් කරලා මෙහෙම පෙන්නුවා නේද වික්ටරි එක. ඒව හොඳට මතකයි අපිට. අමතක වෙලා නැහැ කිසි දෙයක්. ඒ නිසා ඒ සහ රට බංකොලොත් වෙලා තියෙද්දි උඹලා රටවටේ ගිහිල්ලා සංගීත සම්දර්ශන පැවැත්වුව අර ලොලිපොප් විරාජයත් එක්ක ඒවා ඉදිරියට නීතිය රැහැනට උඹලා කොටු වෙන බව මතක තියාගන්න. කසඩ ඔක්කොටම ප්‍රෝග්‍රෑම් එක මතක් කරමින් කියන්නේ. ඊයේ ජනාධිපති කතාවත් එක්ක මේ වසලයා මේ ගෙවලයා මේ ධාතු සූරකයාගේ කතා වස්තුව බලන්න. ඒ කියන්නේ දැන් මුන් එන දැනුමක් තියෙන දේශපාලඥයෝනේ. ඒ උන්ගේ දැනුම් සම්භාරයේ හින්දා තමයි උන් කියන්නේ ඔන්න අප්‍රේල් වැටෙනවා. ඔන්න වෙසක් පොයේ අහවල් පොයේ කීපයක් යන ඉස්සෙල්ලා වැටෙනවා. දෙසැම්බර් වැටෙනවා. දැන් ආයි අප්‍රේල් වැටෙනවා. ඉදිරිය හරි භයානකයි. මුන්ට අනුව ඉවරයි රට. අනුර කාබාසිනිය කරලා තින්නේ. කාබාසිනිය කරපුම්ම තමයි කියන්නේ කාලකන්ණි 70. බලන්නකො වසලයන්ගේ කතා වස්තුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලාස්සලා ගියා. මෙයා නම් යන්නේ හොයාගන්නත් හිතාගන්නවත් බැරි විදිහට පැනලම තමයි යන්නේ. ඒක අද කිව්වයි කියලා හොඳට මතක තියාගන්න. ඒකට හේතුව අද කිව්වයි කියලා හොඳට මතක තියාගන්න හරින් මල්ලි උඹ. ඔබට ජීවිතේට පාර්ලිමේන්තුවට එන්න හම්බ වෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න ඈ. ජනතාව තාම එයා දන්නවා ජනතාව එයා විශ්වාස කරනවා කියලා. ඒකයි එයා විශ්වාසී කියන වචනේ කියන්නේ. නමුත් ස්පොට් ටෙන්ඩර් එකෙන් හොරකමක් කොහොමද වෙන්නේ නැත්තේ? ගෙනාවු පළවෙනි ටෙන්ඩරෙම ගල් අඟුරු වලින්ම හොරකම් කරා. හරි. ඉතින් හොරකම් කරා නම් යකෝ අර ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරානේ බලශක්තිය ඇමතිත් කිව්ව පැකෝත් ඒ තප්පුලන් නැතුව මාධ්‍ය ඉස්සරහා ඵලයවකෝ ගිහිල්ලා මේකට මේ නඩු කටයුත්තක් ගෙනපල්ලකෝ. බලය වටේම ඉන්නේ නීතිඥයෝනේ. නඩුවක් ගොනු කරගන්න අපිට තේරෙන්නේ නැද්ද? ඒ ගල් අඟුරු වලින් හොරකම් කරපු කෙනා දන්නේ නැහැ කියන්නේ. කොහොමද කියන්නේ? එයා දන්නේ නැහැ කියන්නේ කොහොමද? කොතනද කෝ කිව්වේ මම ගල්දරක හොරකමක් සිදු බව දන්නේ නැහැ කිව්වේ නෑනේ. ඈ? තුමා කියනවා අල්ලස්සකට කවුරුත් ගිහිල්ලා නැහැලු. ගිහිල්ලා තියෙන්නේ. අල්ලස්සකට ඔය කවුද ඔය අමාත්‍යවරයාට විරුද්ධව දැන්ටත් පැමිණිල්ලක් කරලා තියෙන්නේ. ඉතින් රටේ ඉන්න බුදු දෙයියෝ ජනාධිපති දන්නේ නැත්තම් අල්ලස්සකට ගිහිල්ලා කවුරු හරි කම්ප්ලේන් එකක් දාලා තියෙනවා කියන්නේ මන් දන්නේ ලංකාවේ ඉස්සරහට තියෙන අනාගතය මොන දරන් දෙයක් වෙයිද කියලා. මේ හරි දුකේ තියෙනවා. මම ඊයේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න අහුවාම ඒ කියපු කතාවත් මේ ගෝතයට දාලා ඉන්නම් මං ඈ. ඔන්න ජනාධිපතිවරයා ඊයේ මොකද්ද කිව්වේ මූම මොකද්ද කියන්නේ කියලා හොඳට බලන්නකෝ ඈ. හොඳේ. ජනාධිපතිතුමා මේ ගල් අඟුරු සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් චෝදනා වෙන්නේ ඔබතුමාගේ ඇමතුමාට කුමාර ජයකොඩි මහත්මයාට. ඔහුට දැනටමත් මහාධිකරණ හැමුවේ
නඩු පවරලා තියෙන වෙනත් සිද්ධියකට. ඉතින් ඔබතුමා මේ සම්බන්ධයෙන් විපක්ෂ චෝදනා කර ඉන්නවා. ඒ ඔබතුමා මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්නේ නැත්තේ. ඒක එහෙම කළා නම් ඔබතුමාට පුළුවන් ඒකෙන් විශේෂයෙන්ම අපේ කවරෝ අමාත්‍යවරයෙක් අමාත්‍යවරයාගේ බලතල අමාත්‍යවරයාගේ විශේෂපතේ උපයෝගී කරගෙන කොතනක හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවා නම් පහවදා වුම ඉවත් කරනවා. මතක තියාගන්න. ජයකොඩි පිළිබඳ මතුවලා තියෙන ප්‍රශ්නය 2014 ඕ රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්නකොට ප්‍රසම්පාදනය ඇති වී ගැටලුවක්. මා ඒක උසාවි නඩුවක් තියෙන නිසා පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේක උසාවිදි තියෙනවා. හැබැයි ඌ අමාත්‍යවරයා හැටියට නම් අද චෝදන ලබලා අධිකරණයට ගොනු කළා තමයි හෙට මං අමාත්‍යවරෙන් අයින් කරනවා. මෙහෙමයි. ඊළඟ ගල්නගර පිළිබඳව ඉතින් මේකට දැන් මම හිතන්නේ පාර්ලිමේන්තු තීරණකාර සභාවක් ඉල්ලා තිබුණා. එතන විභාගෙට ලක් කරන්න පුළුවන්. මොකද මා පරීක්ෂණේ පක්ෂපාතී කියන්න පුළුවන්. මා දන්නේ තාමත් කවුරුත් අල්ලස් කොමිසමට ගියා කියලා පරීක්ෂණ කරන්න පුළුවන්. කිසිසේත්ම ජනාධිපති ලේකම් කාර්ය මා දන්නා මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කමිටුවක් හදලා වාර්තාවක් හදාගෙන සුද්ධ වෙච්ච ඉතිහාසයක් තිබෙනවා. මා ඒකට එන්නේ නැහැ. මා පැහැදිලිවම ඒ බලයේ තිබෙන ආයතනයන් තිබෙනවා. ඒ ආයතන විධිමත් පරීක්ෂණයක් කරයි. මා සතුව තොරතුරු සහ මායක සමීපව අධ්‍යයනය කිරීම හරහා මා දන්නවා එතන වංචාව මාට තියෙන යුතු ගැනීම තමයි එතන වංචාව සිදු වෙනා නැහැ. වංචාව සිදු වෙන එක මම දන්නවා. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන් එක පාර්ලිමේන්තු කෝප ආයතනයට පුළුවන් අල්ලස් දූෂණ කොමිසමට පුළුවන් ඒ පරීක්ෂා කිරීම හරහා යම් දූෂණයක් හෝ වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වෙනවා නම් එතෙන්දී මම ක්‍රියාමාර්ග ගන්නවා. හරිනේ. එතෙන්දී ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් නුඹලාට තියෙන්නේ නුඹලා කියන විදිහට ජනාධිපතිවරයා පවසන විදිහට ඒ තැන් වලට ගිහිල්ලා අල්ලස් දූෂණ වසන කොමිසම් සභාවට හෝ දැන් පාර්ලිමේන්තුවේ පත් කරන ඒ කමිටුවට හෝ කොතන හරි නීතිමය කටයුතු කරන අංශ වලට ඒ කටයුත්ත බාර දුන්නාම ඔහු වරදකරුවෙකු බවට අධිචෝදනා ගොනු කරොත් ඔහුට විරුද්ධව ජනාධිපති කටයුතු කරන බවට ජනාධිපතිවරයාට පවසනවා. හැබැයි කිව්වොත් කරනවා. ඒක මත තියාගන්න. ඒකට අපි යන් හරියට කතාවට ඉදිරි ටිකට. මෙයා කරගත්ත තව ලොකු වරද්දක්. මෙයා බිලියන 6.8ක රිසර්ව් තියෙනකොට එහෙම නැත්නම් අපි ගාව අපේ භාණ්ඩාගාරයේ මුදල් බිලියන 6.8ක් තියෙනකොට මෙයා වාහන ගෙන්නුවා ලංකාව. වාහන ගෙන්නලා බිලියන 2ක් එතනට නාස්ති කරගත්තා. කොයිද කො නාස්ති කරගත්තා කියලා කියන්නේ? වාහන ගෙන්නන්න වාහන ගෙන්න නැතුව අවුරුදු කීයක් හිටියද? මිනිසුන්ගේ අවශ්‍යතාවය තිබ්බා. එතකොට පැහැදිලිවම වාහන ගෙන්නන්න තීරණය ගත්තාම ආණ්ඩුව මිනිසුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන වාහනයක් එතකොට කිව්වා අපිට සංචිත මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. අපිට දරා ගැනීමේ කැපැසිටිය මත මෙන්න මෙච්චර මුදල් ඩොලර් සංචිත අපි මුදා හරිනවා වාහන ගෙන්. ඒක අපරාධයක් වෙන්නේ කොහොමද බූරුව? දැන් මේ වාහන ටිකත් විකුණ ගන්න බැරුව වාහන ආනයන හිමියෝයි ගෙනාපු සල්ලි තියෙන කෝටිපතියෝ වාහන ගත්තා. අනිත් ටික දැන් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඔන්න ඉතින් යකෝ පුදුම කතාවන්නේ මූ මේ කියන්නේ. යකෝ වාහන ගෙනල්ලා මිනිස්සුන්ට මිනිස්සු රෙඩි වෙලා හිටපු අය ගත්තා. අනිත් අය ක්‍රමක්‍රමයෙන් ඉතුරු වෙලා තියෙන ටිකත් ගන්නවා. සේල් වල කියන්නේ කඩයක්. කඩයක් නේ. එහෙනම් ඔය කඩවල තියෙන හැම කඩයකම බඩු ස්ටොක් වෙලා තියෙන එක අපරාධයක් වෙන්න එපා. මේ ගොම්බූරුයා ක්‍රමවේදයට අනුව. අපේ රුපියල අප්‍රමාණී වේගෙන එනවා. ලෝකෙත් මුදල් අප්‍රමාණී වෙනවා. අනිත් රටවලටත් මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට IMF ප්‍රශ්න නැහැ. හරි? ඒගොල්ලන්ට IMF ප්‍රශ්න නැහැ. අපි IMF එක ඇතුළේ ඉන්නකොට අපි බොහොම අර ඒ කියන්නේ ජනප්‍රිය තීන්දුව කවදාවත් ජනප්‍රිය තීන්දුව ප්‍රසිද්ධ තීන්දුව කවදාවත් රටක් හදන්නේ නැහැ. ප්‍රසිද්ධ තීන්දුව වලට ඒ කියන්නේ මිනිස්සු සතුටු කරන තීන්දුවට කවදාවත් රටක් හදන්න බෑ. ඒකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරද්දි මිනිස්සු බැනගෙන ගියේ ඇයි අපිට හිරයි කියලා. හැබැයි හිරයි වුණාට රට වැටුන්නේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියානම් මොකද්ද වෙනස කියලා අහන උන්ට ඔය කියන උන්ටත් කියන්නේ අද මහජන මුදල් වලින් නඩත්තු කරනවා තොපි පත් කරපු 60 දෙනෙක් උපදේශකයෝ හැටියට වාහන දීලා තෙල් ටික දීලා තව අවශ්‍ය කරන ලිපිකරුවෝද හැම රෙද්දක්ම දීලා නඩත්තු කරනවා. ඔය නාකි රනිල් සූත්‍රපුන්ට හිටියනම් උඹලා ආතල් ගන්නවා. හිතනවන්නේ ලෝකේ ප්‍රශ්න කියලා. ලෝකේ ප්‍රශ්න නෙමෙයි. මේ වැඩ බැරි ටාසන්ලව වැඩෝ කරපු නිසා මිනිසුන්ගේ ඉල්ලම් කෑම. ඒ නිසා පෝලිං වල ඉද්දී
කියන්න එපා ලෝක යුද්ධ කියලා ඇනගන්න හොඳ ටොක්කක් කරගත්ත වරදට. ඒකයි මතක් කරලා දෙන්න ඕනේ. අපිට සෝෂල් මීඩියා එකේ බැනට ප්‍රශ්නයක් නැහැ. මං නම් තෙල් පෝලිං ගාව යනකොට වාහනේ ෂටර් එක බිම දාලා අත දාලා අත වන්නල යන්නේ. අත නෙමෙයි වනපම් බල රට විනාශ කරලා බංකොලොත් කරපු කාලකන්ණි ඒකට දායකත්වය ලබා දුන්න රණේ සූත්‍ර පුංචාද ඇතුළු යකෝ කීපාරක් මේ රටේ අගමැතිදයක් ඔය කාලකන්ණියෝ උන් හදපු රට දෙමේ තියෙන්නේ. ඒකට ඒ මැදිවට ඔබ අද ලෝක අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන තෙල් අර්බුදය හැම රටක්ම මුහුණ දෙන අර්බුදයත් එක්ක අපේ රටත් මිනිස්සු අපේ රටේ මිනිස්සු තෙල් පොලිමේ ඉන්නකොට ඔබ අත වනනවා. අත නෙමෙයි වනපම් හලෝ ගියයි. හලෝ මොකද මේක විය යුතුයි. මේ අපිට මේක සතුටක් නෙමෙයි. අපිට වඩා සතුටු උනේ පෝලිං වල ඉන්නකොට අනුර කුමාර මහත්තයා. රනිල් සුල්තාන්ද කියලා හැව්වනේ. දැන් කියනවා මට තෙල් නිදි නැහැලු. යකෝ රනිල් වික්‍රමසිංහට තිබ්බත් තෙල් නිදිය. පස්වෙනි පටු මගේ තිබුණ ගෙදරත් ගිනි තියලා දැම්මා. කවුද තිබ්බේ කියලා අපි දන්නවා. අපිත් දන්නවා. ඒක ඉස්සරහට එයි. ඒ නිසා කල්පනා කරන්න. අපිට කියන්න තියෙන එකම දෙයි කල්පනා කරලා බලන්න. මං කිව්ව බොරු. ඒ ටික කල්පනා කරලා බලලා ඒ බොරු වලට මම හිතන්නේ ඊයේ රෑවත් නිින්ද යන්න ඇති කියලා කියපු අනුර කුමාර සහෝදරයාට ජනාධිපතිවරයාට නිින්ද ගියාද නැද්ද කියන උඹලට අදාළ නැහැ. තොපිට නිින්ද යන්නේ නැහනේ. තොපේ ආතල් ටික නැහනේ. තොපේ නයිට් ලයිෆ් එක නැහනේ. තොපේ පිටරට සවාරි ටික නැහනේ. තොපේ ආරක්ෂකයෝ ටික නැහනේ. නේ ඒ සියලු දේම තොපිට නැති වෙලානේ. යාන වාහන ටික නැහනේ. මහජන මුදල් වලේ තොපිය නඩත්තු වුණානේ. ඒ ක්‍රමවේදේ නැහනේ දැන්. මූලික පට්ටපල් බොරු වලට. ඉතින් නිසා මේ ආණ්ඩුවේ වැටීම හොඳටම පිළිබිඹු වෙච්ච රාත්‍රියක් තමයි ඊයේ රාත්‍රිය. ඒ රාත්‍රියේ අනුර කුමාර මහත්තයාගේ ස්පීච් එක යනකොට අනුර කුමාර මහත්තයාගේ පේජ් එකෙන් යනකොට බුදු දෙයියෝ ඉන්න කැබිනට් ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හාඩ් දානවා ලයිට් දානවා. ඉතින් මොකක්ද ඇති වැරද්ද? දැන් අපේ දරුවෙක්ගේ මොකක් හරි මගේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යනවා ගියහම දරුවෝ ලයිව් එකේ බලන් ඉන්නකොට දරුවෝ හාඩ් දාන්න නැතුව තොපේ හොර ගෑනු වෙලා හාඩ් දාන්න දැකෝ තොපේ හොර ගෑනු වෙලා හාඩ් දාන්නද අයියෝ ලයික් කරන්න ෂෙයා කරන්න ආසයි කියලා කියන තමයි කියන්නේ වෙන්නේ මං දැකලා නැහැ මෙහෙම පීචන් වෙච්ච ආණ්ඩුවක් මං දැකලා නැහැ තොපි වගේ කෙලවෙච්ච අවස්ථාවක් තොපිට වගේ උට කෙලවෙච්ච අවස්ථාවක් මේ ජීවිත කාලේ මම දැක්කේ නැහැ පුරු විපක්ෂයට බංකොලොත් විපක්ෂයට සුන්බුන් විපක්ෂයට මේ අපේ ජීවත් වෙන කාලයේදී මෙහෙම කෙලවිච්ච අවස්ථාවක් සුපින්නතුනි අපි දැකලම නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙහෙම චාටර් වෙච්ච ආණ්ඩුවක් මම දැකලා. මතක තියාගන්න ගල්අඟුරු කතාවයි මේ ආණ්ඩුවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ගල්අඟුරු කියන්නේ මොකද්ද? රටට ආලෝකයක් මදින්න තියෙන බක් ටූත් පේස්ට් නැති වුණාම ඒක නේද? ඒ කියන්නේ ගල්අඟුරු පිච්චලා දාලා ඒවෙන් තමයි රටට ආලෝකය දෙන්නේ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව ගැන මිනිස්සු හිතුවේ මේ ආණ්ඩුව ආපුවම ලංකාව ලස්සන රටක් වෙයි. රට අඳුරෙන් අනුරට යයි. අනුරට ගියාම බොහෝම ලස්සන සුන්දර රාජ්‍යයක් හොරකම් නැති මාර සූක්ෂම හොරකම ඔප්පු කරාම ඒක හොරකමක් යකෝ. තොපි හොර 70ක් ඇවිල්ලා කියනවා කාලකන්ණි හොර 70 කියනවා මාලිමාව හොරකම් කරලාලු ගල්අඟුරුලි ඔප්පු කරහන්කෝ යකෝ අපිත් බලන් ඉන්නවා මාලිමාවේ හොරෙක් ඉන්නවා නම් අපිටත් අවශ්‍යයි කොයිකද හොරා කියලා බලශක්තිය හරි මොකෙක් හරි අනුර කුමාර කිව්වා වගේ එහෙම හොරෙක් කියලා අධිචෝදනාපත් වුණොත් පව්ව දහම එළියට දාන එක දානවම තමයි සුපිරියටම දුවන රටක් වෙයි කියලා හැබැයි ගල්අඟුරු බාල වුණා ලයිට් එක දැන් නැති වෙගෙන මම මේකට තව උත්තරයක් දෙන්නම් ගල්අඟුරු බාල කියනෝ අනුරගේ රජයෙන්ද උනේ ඉස්සර ගල්අඟුරු බාල මට්ටමේ ගියනකොට එවකට බලශක්තිය ඇමතිව හිටි පාටලී චම්පික රණවක පාට කරපු ලී එදා මොකද්ද කිව්වේ කියලා ආල ගල්අඟුරු ගෙනෙනවා කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් බාදීලා තිබුණා. ඒ ගල්අඟුරු වල ලබා ගන්න ඒ ගල්අඟුරු තියෙනුනේ කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 5800ත් 6200ත් අතරේ ඒ ප්‍රමිතිය නැති බාල ගල්අඟුරු ගෙනෙනවායි කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියා. ඒ අනුව මේ ගල්අඟුරු බාලයවද කියලා බලන්න ඒ ගල්අඟුරු ගොඩබෑමෙන් පස්සේ අපි මේ ලංකාවේ තිබෙන පර්යේෂණාගාරයකින් කියන්නේ ඇක්‍රිඩිටඩ් තැනකින් ප්‍රතිතන ස්ථානකින් වාර්තා ලබාගත ඒ වාර්තා අපි ගාව තියෙනවා. එතෙන්දි පෙනී ගියා ගල්අඟුරු වල ප්‍රමිතියේ තාම මද අඩුවක් තිබෙන බව. ඒ කියන්නේ ගල්අඟුරු ප්‍රමිතියේ තිබුණේ 5800යි 5775 වගේ සීමාවේ තමයි තිබුණේ. ඒකෙන් මම වගකීමෙන් කියනවා ඒකෙන් කිසිසේත්ම ගල්අඟුරු දහනය කිරීමට කිසිම බාධාවක් නැහැ. දැන් මේ සමහරු ඔක්කොම නොරොච්චෝලේ බලාගාරයේ දොස් ටික යවන්නේ මේකෙන්. නොරොච්චෝලේ බලාගාරේ කඩෙන්නේ මේ බාල ගල්අඟුරු හින්දායි කියලා. මේ ගල්අඟුරු දහනය කිරීමට හැකි එහෙම මං වගකීමෙන් කියනවා කියපු පාටලී චම්පිකට
අද අමතක වෙලා අද ඩිමෙන්ෂියා තත්ත්වකින් පෙළෙනවා. ඒක කරන්න දෙන්නේ නැහැ ඉතින්. අපි අර කතාවට යන් ඉතුරු ටිකට රට අනුරට ගිහිල්ලා පිටිපස්ස අඳුරු වුණා. ඒකයි ඒක අපි අඳුරු කරේ. කොළ පාට තිබ්බනම් ලස්සනයි. දැන් රට අඳුරට ගිහිල්ලා තින්නේ. ඒ නිසා පිටිපස්සේ මුකුත් දාලා වැඩකුත් නැහැ. පිටිපස්සට දාලා වැඩක් නැහැ. වචනේ නෝ බං උඹලට කියන්නේ. උඹලගේ කසඩයට ඒ වචන වලින් ආමන්ත්‍රණය කරන්න ඕන. උඹලා කාලකන්ණි මේ රටට උපන්. උඹලා දේශපාලනය කරන්න ඇවිල්ලා දේශපාලනය නෙමෙයි කරන්නේ. මොකාව හරි පාවලා දෙනවා. තමන් ළඟ ඉන්න එක හරි එකී හරි පාවලා දෙනවා. ඒ නිසා වගකීමෙන් කියන්නේ රට හදන එක හදනවයකෝ ඒ හදනකොට ඉන්න කාලකන්ණි තොපිත් එක්ක තමයි මේ තොපි කෑ ගහනවා බොරු කියනවා බොරුව පුරනවා කාලකන්ණි හිටපු දැන් තොපිය 7-5කට රටේ මිනිස්සු ගණන් ගන්න නැති බව ඒක හොඳටම පැහැදිලි. තොපිට පුරුවන් කරන්න එකම දේ මයික් ටිකක් අටව ගන්නවා එන කට්ටියට කන්න බොන්න කීයක් හරි දෙනවා අන්න බොන්න දෙනවා කීයක් හරි දෙනවා මේ කට්ටිය මාධ්‍යවිදි කට්ටිය යනවා කොහමරි කියලා channel එකකට කීයක් හරි දීලා හරි මොනවා හරි කරලා අනේ මතෝ මේක දාලා දියන් කියලා ඒක දානවා. ඒක දාන්නෙත් ලංකාවේ ගූ channel දෙකේ විතරයි. වෙන එකකවත් යන්නේ නැහැ. ගූ channel දෙක දැන් මිනිස්සු දන්නවා කවුද ගූ channel දෙක කියලා. ගූ channel දෙක මයික් කරලා එනකොට දැන් මිනිසුන්ගෙන් එන විරෝධය මොකද්ද කියලා දන්නවා. ගූ channel වල ඒ ලාංඡනෙත් එක්කහම ඉදිරියේදී බලපන් මොකද්ද වෙන්නේ කියලා ගූ channel වලට මිනිසුන්ගෙන් ගූ නෙමෙයි කන්නේ. වෙනේව කනවා ළඟදීම. ඒවත් බලන් හිටා. මොකද රටේ මිනිසුන් තොපිට වැඩිය ඉදිරියෙන් ඉන්නේ. තොපි අර සුපුරුදු දේශපාලන ක්‍රමවේදය කරන්න ඇවිල්ලා මේක කරයි අපිට තොපි. බලන් හිටපියා. අපේ හුස්ම තියෙනකන් අපේ මේ හෙළයන්ගේ මේ බ්ලඩ් එක වැඩ කරනකන් තොපි වගේ පරයන්ට මේක යකෝ බලය දෙන්නේ නැති බව හොඳට මතක තියාගනි. සක්කිලි බල්ලෝ.